මේ අංගය ඔබ වෙත ගෙන එන්නේ තුෂාරි ලොකු ගමගේ මහත්මිය සහ සරත් මනතුංග මහතා විසින්. මෙහි වෙෂ නිරෝපණය මහේෂ් අලුත්ගේ. සුලාචනා ඇයි බං උඹ හෙට අනිද්දා කසාද බඳින්න ඉන්න ගෑනු ළමිස්සේ නේද? ඔහොම නිදා ගන්න සිතක් තියනවද? හෙට අනිද්දා කසාද බඳින්න ඉන්න හින්දා තමයි මම දැන් ටිකක් වැඩිපුර නිදා ගන්න. කවුද දන්නේ කසාද බැඳලා පස්සේ මට නිදහසේ නිදා ගන්නවත් හම්බ වෙයිද කියලා? අපෝ ඒක නෑ සම්පූර්ණයෙන් ඇත්ත. ඔය අම්මා පේන්නේ නැද්ද? උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ. ඇයි බං උඹලා දෙන්න මට උදව් පදව් කරනවා නම් මේ වැඩ ටික කරගන්න එක මහ ලොකු කජ්ජක්ද මං අහන්නේ. අම්මෝ මේ මාව නම් ගෙදර වැඩ වලට ගාව ගන්න හිතන්නවත් එපා. මං ආස නිදහසේ ඉන්න. අනේ යකෝ. එතකොට කසාද බැන්දට පස්සේ ගෙදර වැඩ කරන්න උඹ මිනිහද? මේ කියලා කරයි. ඔය පිරිමි ඉන්නව නේද? ගෙදර වැඩක් කරන්නේ නැතුව නිකන් ඉන්නමයි හදන්නේ අම්මේ. හරි. එහෙමනම් මං කරන්නේ හොඳට ගෙදරවල් වල වැඩ පුළුවන් මිනිහෙක් හොයලා කසාද බඳිනවා. එතකොට මම නිදහස්නේ. ඔව් උඹට බැඳ ගන්න පුළුවන් එහෙම නම් යකෙක්ව. එතකොට උඹට පුළුවන් යකාට සේරම බැරි ටික දීලා නිදහසේ ඉන්න. ඔව් මම යකෙක් කොලේ යකෙක් බැඳ ගන්නවා. ඉතින් මොකෝ කරන්නේ? යකා මට වැඩ කරලා දෙනවා නම් මම බඳිනවා. හරි බැඳගනි. අපිට මොකද? බඳිනවා තමයි. වාට නම් හැබැයි හරියන්නේම කලු කුමාරයාම තමයි. මේ චූඩි. යකෝ අපිට හරි මවාතියක් නටන තාවරයෝ යකෝ මොකද උඹ සන්තෝෂෙන් මොකද්ද ලැබිච්ච වාසිය? අනේ අම්මා මට නිකන් මේක කියන්න මොකද්ද වගේ මේවා ඇහෙනකොට නිකන් ඇඟ නිකන් මුළු පංචස්කන්ධයම මොකද්ද වී කියනවා. ඇයි මොකද උඹ මග තියනකොට මොහිනිවත් සෙට් උනාද? අපෝ මතක් කරන්න එපා ඔය යක් ගෑනුන්ව. මට පේන්න බෑ. උන්ගේ කැත බුලුටු ගද මට යක් ගෑනු එපා. මට ඕනේ මනුස්ස දුවක්. ඇත්ත කියපන් කළු කුමාරයෝ. උඹට කවුද මේ පාර දිස්ති දැම්මේ? අනේ මං කාටවත් දිස්ති දැම්මේ නෑ අයියෝ. එයා තමයි මට දිස්ති දැම්මේ අයියෝ. තාත්තා ලස්සනයි කියන්නේ තාත්තා. තනිකර කිරිට අයියා. මේ එහෙනම් අපි යමුද? කොහෙද? එයාලා ගෙදර. ගිහිල්ලා. ගිහලා මගුල කතා කරමු. යන ගමන් අපි රෙජිස්ටාර් කෙනෙකුත් අරගෙන යනවා. එයා කැමති වුණොත් දැම්ම කසාද බදිමු. රෙජිස්ටාර් වෙන්න බෑ කිව්වොත් උන්ට යක් වතුර ටිකක් පොවමු. අම්මේ අපි හන්දියට ගිහිල්ලා එන්නම්. මේ අර රෙජිස්ටර් අංකල්නේ. රෙජිස්ටාර් අංකල් තමයි. ඔව් ඒ අංකල් තමයි. මේ දැන් මේ ළමයා කිව්වද මේ යකෙක් බැඳ ගන්න ඕන කතාවක්. මම යකෙක්? දුර දිග බලන්නේ නැතුව කතා කරනවා. අන්තිමට යක්කු අපේ ගෙවල් වල ඇවිල්ලා යකා නටිනවා අපිට බොණ්ඩ දීලා. මට තේරුන්නේ නැහැ කියපු කිසිම දෙයක්. හරි එහෙනම් හොඳට තේරි පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. මේ කලු කුමාර මහත්තයෝ මේ එන්නකෝ අම්මයි තාත්තයි එක්ක. යකුට බය වෙන්න එපා මං කවුද මං යකුට බය මාත් අවුරුදු ගානක් මේ බඳු යකෙක් එක පවුල් කපු ගෑණියෙක් එක්ක. එහෙනම් ඉතින් අපි දුවවත් යකෙකුට දෙමු. කවුද යකා කවුද? අම්මා මම මේව කලුවට හිටියට සුරා සූදුවෙන් තොර යකෙක්. මේ මොකද කියන්නේ ඔයා කැමතිද? අනේ අම්මේ මොකද අම්මේ කරන්නේ? හිටපන් මම මේක විසඳන්න. මම විසඳන්න. මේ දරුවාගේ නම මොකද්ද? මගේ නම තමයි කලු කුමාර. කලු කුමාර. මේ ඇයි ඉතින් අපේ කෙල්ලම කසාද බඳින්න හිතුවේ? අපි දෙගොල්ලෝ ගැලපෙන්නේ නෑ මාය පුතේනේ. අපි මිනිස්සු උඹලා යක්කුනේ පුතේ. මොකක්ද ඒක ඇති වෙනස අම්මා? නෑ කිසි වෙනසක් නෑ. මේ අපි ඉතින් මේ කලු කුමාර මහත්තයාට ඉතින් සුදු නැසරල් ලැක්කේ මන්දලා ගත්තම හොඳට දියේ. අපි කෙල්ල විහිළුවට වගේ නාක කිව්වේ මම. විහිළුවට කිව්වේ. යක්කත් එක්ක සල්ලෝ කරනවා එහෙම නෙවෙයි. හරි ඉන්නකෝ මං කැමති.
හරි දැන් එහෙනම් මම මේ කියන වාක්‍යය මේ දෙන්න මේ කියන්න ඕනේ. හරිද? හරි මුලින්ම එන කලු කුමාර මහත්තයා කියන්න. ගොරොක්ගාවුඩ කලු කුමාර වන මම ගොරගාවට කලු කුමාර වන මම මෙහි සිටින අමරකෝන් මුදියන්සේලාගේ සුලෝචනා අමරකෝන් බොතේජු යන අය අමරකෝන් මුදියන්සේලාගේ සුලෝචනා අමරකෝන් බොතේජු වන අය අද පටන් වාගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන් බාරගන්නා බවට මාගේ නීත්‍යානුකූල භාර්යාව වශයෙන් බාරගන්නා බවට මෙයින් දිවුරා පොරොන්දු වෙමි. එච්චරයිනේ. මාර්ගයේ හරි මේ දැන් මන මාත්මය ගමු. මේ ඊට කලින් මට මේ අකාගෙන් දෙයක් දැනගන්න තියෙනවා. ඔව්. අහන්න ඕන දෙයක් අහන්න. මේ මං කැමති ඔයා මට යකා කියන්නේ නැතුව යකූ කියලා කියනවනම් ඒක හරි ස්වීට්. යකෝ මගේ ජීවිතේ මට ආසම වටිනම දේ තමයි නිදහස. මං කසාද බැන්දට පස්සේ මට නිදහසක් දෙනවද? පූර්ණ නිදහස දෙනවා. එහෙමද? එහෙනම් මෙන්න මේකයි මට ගෙදර වැඩ කරන්න බෑ. ඔයා ගෙවල් මිදුල් අතු ගන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ, උයන්න ඕනේ. සතියකට සැරයක් මාව එක්ක යන්න ඕනේ ෆිල්ම් එකක් බලන්න. අපි ෆිල්ම් එක බලලා ඉවර වෙලා අපි එනවා හැම පාක් එකකට. පාක් තව තියෙනවද? අපෝ තව තියෙනවා. ඊට පස්සේ අපි සතියකට සැරයක් යනවා සැලොන්. සැලොන් ගිහලා මගේ කොණ්ඩේ හදලා, නියපොතු හදලා, බ්‍රෝස් හදලා, මෙනිකියුර් එකක් කරලා, පෙඩිකියුර් එකක් කරලා තව තියෙනවා හොඳම දේ. කලු කුමාර පුතේ නැගිටපන් බං. කලු කුමාර අම්මෝ. තාතා අම්මා මේ වගුල මට හරියන්නේ නෑ අම්මා. මේ අපි නිදාසේ හිටියේ යක්කුලේ මේ මිනිස්සුනේ. තාත්තා මට නිදාස ඕනේ තාත්තා. මගේ නිදාසට ආදරේ අපි අම්මා.